අද අපි කතා කරන්න යන්නේ ෆින්ලන්ඩ් වලට ඉගෙන ගන්න එන්න කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේක ගොඩක්ම වැදගත් මාතෘකාවක් නිසා දිගටම වීඩියෝ එක බලන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඔෆර් එකක් ගන්න ඇප්ලයි කරන්න තියෙන්නේ study info කියන වෙබ්සයිට් එක හරහා. ඉතින් මුලින්ම Google එකේ studyinfo.fi කියලා ඔයගොල්ලන් සර්ච් කරන්න. එතකොට මෙන්න මේ වගේ සයිට් එකක් ඕපන් වෙනවා. ඒ සයිට් එකේ මෙනු එකට ගිහාම ඒකේ Finnish Education System කියලා එකක් තියෙනවා. Finnish Education System කියන එකේ ගොඩක් විස්තර තියෙනවා. ඒක ගොඩක් වැදගත්. ඒකෙන් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට කොහොමද ෆින්ලන්තේ education system එක තියෙන්නේ කියලා. ඉතින් මේකේ විස්තර ටික පොඩ්ඩක් කියවලා බලන්න. ෆින්ලන්ඩ් වල education system එක ගැන අදහසක් ගන්න පුළුවන් මේකෙන් ඕගොල්ලන්ට. ඊළඟට අපි බලමු ඇප්ලිකේෂන් එකක් දාගන්නේ කොහොමද, ඇප්ලිකේෂන් වර්ග කීයක් තියනවද කියලා. ඒකට පුළුවන් ඔයගලන්ට Finnish Application System කියලා තියෙනවා මේ මෙනු එකේ. ඒකට යන්න. එතකොට ඇප්ලිකේෂන්ස් ප්‍රධාන වශයෙන් වර්ග 4ක් තියෙනවා. ඒවා තමයි joint application, separate application, rolling admission, supplementary application කියලා කියන්නේ. joint application කියලා කියන්නේ එකම application එකකින් courses 6කට එකපාර apply කරන්න පුළුවන්. එතකොට එකම university එකේ වෙන්නත් පුළුවන්, විවිධ university වල වෙන්නත් පුළුවන්. කොහොම හරි courses ඔක්කොම එකපාර 6කට apply කරන්න පුළුවන් එක application එකකින්. එතකොට මම ගොඩක් familiar masters program ගැන කියන්න. masters වලදී නම් joint application වලට exam තියෙනවම කියලා එකක් නැහැ. සමහර courses වලට exam තියෙන්න පුළුවන්. සමහර courses වලට exam එකක් නැති වෙන්න පුළුවන්. සමහර courses වලට interview එකක් තියෙන්නත් පුළුවන්. interview එකක් නැති වෙන්නත් පුළුවන්. එතකොට ඔයාට ඒක බලලා ඔයා interview එකකට කැමති නම්, exam එකකට කැමති නම් ඒවත් joint application එකේ අර application 6 කොටට දාලා apply කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයාට ඔයා කැමති program වෙන exam interview නැති program 6ක්ම තියෙනවා නම් ඒ ටික දාලා ඔයාගේ අර education qualification වලින් ඔයාගේ transcript එකෙන්, ඔයාගේ class එකෙන්, ඔයාගේ GPA එකෙන් ඔයාට score කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් interview තියෙන ඒවා, exam තියෙන ඒවා skip කරලා අර වගේ ඔයාට score කරන්න පුළුවන් ඔයාගේ transcript එකට ගැලපෙනවා කරලා තියෙන subjects වලට related master program එකක් තෝරගෙන මේ courses 6ක් select කරලා joint application එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ separate application ගත්තොත් එහෙම separate application කියලා කියන්නේ ඒ application එකෙන් එකපාර apply කරන්න පුළුවන් එක program එකකට. එතකොට ඒක bachelor වලට තියෙන්නත් පුළුවන්, master වලට තියෙන්නත් පුළුවන්, vocational වලට තියෙන්නත් පුළුවන්. එක course එකකට එක application එකකින් apply කරන එක තමයි separate application කියලා කියන්නේ. rolling application කියලා කියන්නේ නැත්නම් rolling admission කියලා කියන්නේ අවුරුද්ද පුරාම ගන්නවා ඒ courses වලට. දැන් අපි මොකක් හරි course එකකට ගියාම ඒකේ තියෙන්නේ ඒක rolling admission කියලා නම් මුළු අවුරුද්ද පුරාම ඒකට ඔයාට apply කරන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඒකට rolling application කියන ඒවට scholarships වත් early bird discounts වත් හම්බෙන්නේ නැහැ. එතකොට supplementary application කියලා කියන්නේ අපි හිතමු දැන් course එකට ළමයි 20ක් ගන්නවා කියලා 20කට offer letters යවනවා. ඒ වුණාට ඒ 20 දෙනා මේ course එක accept කරන්නේ නැහැ. එතකොට එතන vacancy ප්‍රමාණයක් හැදෙනවානේ එන්නේ නැති ළමයින්ගෙන්. එතකොට ඒ පුරප්පාඩුව පුරව ගන්න ඒගොල්ලෝ ආපහු application call කරනවා. ඒකට තමයි supplementary application කියලා කියන්නේ. එතකොට මේ වගේ application වර්ග 4ක් තියෙනවා. masters, bachelors, vocational මේ application වර්ග 4ෙම තියෙන්න පුළුවන්. අපි දැන් ඔයගලන්ට උදාහරණයක් විදිහට පෙන්නන්නම් කොහොමද තමන් කැමති ප්‍රෝග්‍රෑම් එකක් මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරාම ඒකේ එන විස්තර අදාළ විස්තර ටික හොයාගන්න කියලා. මම නිකන් මෙතන බයොලොජි කියලා සර්ච් කරනවා. එතකොට මේ අයිනෙන් ඔයගලන්ට පේනවා ෆිල්ටර්ස් ගොඩක් එනවා. එතකොට එතන තියෙනවා এডুকেෂන් ටයිප් එක මොනවාද කියලා. ඒ කියන්නේ ඔයා බලන්නේ මාස්ටර් එකක්ද, ඩිග්‍රී එකක්ද, එතකොට ඒක යුනිවර්සිටි එකක්ද, University of Applied Science ද කියලා ඔයාට කැමති විදිහට එතනින් ෆිල්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ ongoing application කීයක් තියෙනවද,
ඇප්ලිකේෂන් ස්ටාර්ට් ඉස්සරහට පටන් ගන්න තියෙන ඒවා කීයක් තියෙනවද කියලා මෙතන ඇප්ලිකේෂන් පීරියඩ් කියන තැන පෙන්නනවා. ඊට පස්සේ ටයිම් පීරියඩ් එක මේක පටන් ගන්න මොන කාලෙද කියන්නේ ස්ප්‍රින්ග් එකේද ඕටම් එකේද කියලා මෙතනින් පෙන්නනවා. ඔයාට ඒක ෆිල්ටර් කරගන්න පුළුවන් මෙතනින් ඕන නම්. ඔයා ඕටම් එකේ ඉන්නවා නම් ඕටම් එක ෆිල්ටර් කරලා මේ සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ ටීචින් ටයිම් එක ඔයාට ඕන නම් ෆිල්ටර් කරන්න පුළුවන්. ඩේ ටයිම් ටීචින්ද එහෙම ඕනේ නම් ලොකේෂන් එක ඔයා ඒ කියන්නේ ඔයා එන්නේ හෙල්සින්කි වලට විතරක් එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඕනනම් ඒක එහෙම ෆිල්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ කොච්චර කාලයක් මේ ඔයා ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක තියනවද කියලා ඔයාට ෆිල්ටර් කරන්න පුළුවන්. ෆීල්ඩ් එක ෆිල්ටර් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලැන්ග්වේජ් ඔෆ් ඉන්ස්ට්‍රක්ෂන් කියන එක අපි ෆිල්ටර් කරනවා ඉංග්‍රීසි දාලා. එතකොට ටීචින් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලින් එන ඒවා විතරයි අපිට පෙන්වන්නේ. නැත්තම් ෆිනිෂ්, ස්වෙඩිෂ් ඔක්කොම කෝසස් පෙන්නනවා තේරුමක් නැහැ. ඒ වගේ තව ගොඩක් ෆිල්ටර් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි මාස්ටර් එකකට එනවා නම් ඒක තෝරලා ලැන්ග්වේජ් ඔෆ් ඉන්ස්ට්‍රක්ෂන් එක ඉංග්‍රීසි දාලා ෆිල්ටර් කරනවා. ඩිග්‍රී එකකට එනවා නම් ලැන්ග්වේජ් එක මේ ඉංග්‍රීසි දාලා බැචලර් එකක් තෝරලා ෆිල්ටර් කරනවා. එච්චරයි සාමාන්‍යයෙන් ෆිල්ටර් කරන්නේ. ඔයාලට කැමති විදිහට තව ගොඩක් ෆිල්ටර්ස් තියෙනවා. ඒව බලලා ෆිල්ටර් කරලා මේ අර පැත්තෙන් එතකොට ප්‍රෝග්‍රෑම්ස් ටික එනවා. එතකොට මම ඔයාලට මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා එතන තියෙන විස්තර ටික පෙන්නන්නම්. මේ තියෙන්නේ Biology of Environmental Change Master of Science. එතකොට ඒකේ ඩියුරේෂන් එක අවුරුදු 2යි. මාස්ටර් එකක් කියලා ඒක අඳුරගත්තේ අර මේ ක්‍රෙඩිට් 120ක් ස්කෝප් ඔෆ් ස්ටඩීස් කියන එක ක්‍රෙඩිට් 120ක් තියෙන්නේ මාස්ටර්ස් වල. එතකොට ඒක කොහොම පහලට ස්කෝර් කරලා මෙන්න මෙතන මේ කෝස් එකේ නේම් එක තියෙන තැන ක්ලික් කරාම ඇතුළට යන්න පුළුවන්. ඊට අමතරව මෙතනක් තියෙනවා ෆී එක කීයද කියලා. අපි non EU citizen හින්දා අපිට මේ කෝස් ෆී එක අවුරුද්දකට යුරෝ 10000ක් වෙනවා. ඊට පස්සේ ඒක තියෙන්නේ ඊස්ටර්න් ෆින්ලන්ඩ් යුනිවර්සිටි එකේ යොෙන්සු වලයි කුප්පියෝ වලයි දැන් දෙකේම තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක ක්ලික් කරාට පස්සේ අපි මේ ඇතුළට මේ ඒකේ ඉන් ඩීටේල් බලන්න පුළුවන්. එතකොට ඒකේ විස්තර ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අවුරුදු 2ක් තියෙනවා කෝස් එක. ඉංග්‍රීසි මීඩියම් ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්නේ ක්‍රෙඩිට් 120යි. ඩේ ටයිම් ටීචින් තමයි තියෙන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නින්, කන්ටැක්ට් ටීචින්, බ්ලෙන්ඩඩ් ටීචින් ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ටියුෂන් ෆී එක අවුරුද්දකට යුරෝ 10000ක් ගෙවන්න ඕන. ස්කෝලර්ෂිප් හම්බෙනවා 50%ක් වෙනකම්. ෆුල් ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි මේක. මැක්සිමම් ස්කෝලර්ෂිප් එක 50%. ඊට පස්සේ තව විස්තර කියන්නේ මේ පහලට යනකොට තියෙනවා ඇප්ලිකේෂන් පීරියඩ් එක දැනටමත් ඉවර වෙච්ච එකක්. මේ ඇප්ලිකේෂන් පීරියඩ් එක පටන් අරගෙන තියෙන්නේ ජනවාරි 8 වෙනිදා. ඉවර වෙලා තියෙනවා ජනවාරි 22 වෙනිදා. එතකොට ස්ටඩීස් පටන් ගන්නෙ 2025 ඕටම් ඉන්ටේක් එකේ. ඒතර 2025 ඕටම් ඉන්ටේක් එකේ එන්න නම් මෙහෙට ජනවාරි 8 ජනවාරි 22 අතර ඇප්ලිකේෂන් පීරියඩ් එකේදී ඇප්ලයි කරන්න ඕන. ස්ටඩි ප්ලේසස් තියෙන්නේ 10යි. 10 දෙනයි ප්‍රෝග්‍රෑම් එකට ගන්නෙ. එතකොට මේක දැනට ඇප්ලිකේෂන් ඔන්ගෝයින් එකක් නම් fill in application form කියන තැනින් ඔයාලට ඇප්ලිකේෂන් එක fill කරලා ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව තවත් විස්තර දැනගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේගොල්ලන් මොනවාද මේකේ තියෙන සබ්ජෙක්ට්ස් මොනවාද මේගොල්ලන්ගේ රික්වයර්මන්ට් IELTS කීයක් ඉල්ලනවද බැචලර් ඩිග්‍රී එකේ කියන්නේ ක්ලාස් එකක් ඉල්ලනවද ඒ වගේ තව මොනවා හරි රික්වයර්මන්ට් තියෙනවා නම් ඒ ටික ඔක්කොම මේ රීඩ් ඇඩ්මිෂන් ක්‍රයිටීරියා කියන එකට ගිහිල්ලා කියවන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේක ජොයින්ට් ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ මේක අර තව ප්‍රෝග්‍රෑම් 5ක් එක්ක මේකත් එකතු කරලා ප්‍රෝග්‍රෑම් 6ක් එකට එකතු කරලා ජොයින්ට් ඇප්ලිකේෂන් එකකින් ඇප්ලයි කරන්න පුළුවන් එකක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ වගේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම අපි කැමති ඒරියා එක උඩින් සර්ච් කරාට පස්සේ සර්ච් බාර් එකේ මේ ෆිල්ටර් කරලා අපිට තෝරගන්න පුළුවන් අපි මේ ඇප්ලයි කරන්න යන්නේ මාස්ටර් එකකටද PhD එකකටද බැචලර් එකකටද කියලා. එතකොට ඒන ප්‍රෝග්‍රෑම් එක ඇතුළට ගියාට පස්සේ මේගොල්ලන්ගේ රික්වයර්මන්ට් මොනවාද උගන්වන්නේ මොනවාද ඔක්කොම විස්තර ටික තියෙනවා.
තව ප්‍රෝග්‍රෑම් එකක් ඒ වගේ පොඩ්ඩක් විස්තර කරන්නම්. මේක මාස්ටර්ස් එකක්මයි. මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් ඉන් ඉකොලොජි ඇන්ඩ් ඉවලූෂනරි බයොලොජි. මාස්ටර් ඔෆ් සයන්ස්. ඒක ගත්තොත් අවුරුදු 2යි මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක. හෙල්සින්කි වල තමයි තියෙන්නේ. ඒකේ කෝස් ෆී එක වෙනවා අවුරුද්දකට යුරෝ 15000ක්. එතකොට ඒකේ ස්කෝලර්ෂිප් එක ෆුල් ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්. 0 ඉඳන් 100% වෙනකම්ම ස්කෝලර්ෂිප් අවైలබල් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. එතකොට හැම ප්‍රෝග්‍රෑම් එකකම කොච්චර ස්කෝලර්ෂිප් එකක් ඔෆර් කරනවද කියලා බලා ගන්න පුළුවන් මේ ස්කෝලර්ෂිප් කියන තැනින්. ෆුල් ස්කෝලර්ෂිප් එකක් දෙනවා නම් මෙතන 100 කියලා දාලා තියෙනවා. 50 කියලා දාලා තිබ්බොත් එහෙම ඒකේ උපරිම ස්කෝලර්ෂිප් එක 50%යි. එතකොට ෆින්ලන්ඩ් වලට මාස්ටර්ස් වලට ස්කෝලර්ෂිප් එකට වෙනම ඇප්ලයි කරන්න දෙයක් නැහැ. අපි මේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තෝරගෙන ඒකට ඇප්ලයි කරනකොට ඒ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඇතුළෙම අන්තිමට වගේ අහලා තිනවා ඔයාව ස්කෝලර්ෂිප් එකට කන්සිඩර් කරන්නද කියලා. එතකොට ඒකට ටික එකක් දාන්න විතරයි තියෙන්නේ. එතකොට අපිව ස්කෝලර්ෂිප් එකට ඔටෝමැටිකලි නිකම්ම කන්සිඩර් වෙනවා. එතකොට මේ ඇප්ලිකේෂන් ඕපන් වෙන පීරියඩ් එක ගත්තොත් එහෙම ඕගස්ට් ඉන්ටේක් එකට නම් ඩිසෙම්බර් ජනුවරි වෙනකොට ඇප්ලිකේෂන් දාන්න ඕනේ. ඇප්ලිකේෂන් ඕපන් වෙනවා ඩිසෙම්බර් ජනුවරි වෙනකොට ඕගස්ට් එන්න. ඕටම් ඉන්ටේක් එකට ජනුවරි ඉන්ටේක් එකට නම් ඕගස්ට් සෙප්තැම්බර් වෙනකොට තමයි ඇප්ලිකේෂන් ඕපන් වෙන්නේ.